ආව කියන්නේ හොඳ රටක් නෙමෙයි කියලා ගොඩක් කට්ටිය බයිනවා. හේතුව මෙන්න මේ ඇප්ලයිඩ් නියුට්‍රිෂන් එකට ලේබල් දෙකක් ගහලා ගේනවලු. ඉතින් මේ ලංකාවේ උන් කරන ජරා වැඩ very strong. I want to... ඒ කතාව වෙනා මේ ලංකාවට ගේන එකේ ලේබල් ගහලා ගේනවා. හොර ලේබල් මෙහෙ ගෙනල්ලා ගහනවා. එහෙම කියලා කතාවක් යනවා. ඇත්තටම මොකද්ද මේ කතාව? මේක වෙලා තියෙන්නේ මේ ඇප්ලයිඩ් නියුට්‍රිෂන් බ්‍රෑන්ඩ් එක. ඉතින් මේකේ මේ වගේ මේ ලෝගෝ එක වගේම ඔරිජිනල් ඔයාලට බලා ගන්න පුළුවන් එම්බෝස් වලින් ගහපු ලෝගෝ එකක් තියෙනවා. ඉතින් මේ වගේ එකක් ලංකාවේ මැනුෆැක්චර් කරලා ලේබල් ගහන්න බෑ. මේක කරලා තියෙන්නේ කම්පැනි එකෙන්මයි. ඇප්ලයිඩ් නියුට්‍රිෂන් ලගේ මේක ඇවිල්ලා සෙකන්ඩරි බ්‍රෑන්ඩ් එක UK වල තියෙන ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එක. එක තමයි My Protein, දෙක තමයි මේ ඇප්ලයිඩ් නියුට්‍රිෂන්. හැබැයි මේ ඇප්ලයිඩ් නියුට්‍රිෂන් කියන බ්‍රෑන්ඩ් එක ළඟදිම නම්බර් 1 බ්‍රෑන්ඩ් එක වෙනවා. මොකද මෙයාලගේ ප්‍රොඩක්ට් වල තියෙන රේන්ජ් එකයි සහ ක්වොලිටි එකයි නිසා. මේ වගේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් කරද්දී මෙයාලා කරලා තියෙන දෙයක් තමයි මේක ගොඩක් යුරෝප් කන්ට්‍රීස් වලටත් යන නිසා මේ ඉංග්‍රීසි යාලට තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙන නිසාත් එයාලා යුරෝපියන්ස්ලට ඒ වගේම මෙතන එයාලා මෙන්ෂන් කරලා තියෙනවා ඩච් වලට ෆ්‍රෙන්ච් වලට එතකොට ඉතාලි වගේ රටවල් වලට මේ බ්‍රෑන්ඩ් එක ගියපුවාම එයාලට මේක කියව ගන්න බැරි නම් මෙයාලට පුළුවන් මෙන්න මේ ස්ටිකර් එක මෙතන මෙන්න මෙහෙම කරලා ගාලවලා අටින් තියෙන යුරෝපියන් ලැන්ග්වේජ් එකෙන් මේක කියව ගන්න. අන්න ඒක නිසා තමයි මේක මේ විදිහට මේ ලේබල් දෙකක් ගහලා එන්නේ. එහෙම නැත්නම් මේක මේ ලංකාවේ කාටවත් ගහන්න පුළුවන් ක්වොලිටි ලේබල් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා ඔරිජිනල් ප්‍රොඩක්ට් එක. එතකොට මේක ඔරිජිනල්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තියෙන ප්ලාස්ටික් මැටීරියල් එකේ තියෙන මෙන්න මේ නම්බර් එකයි ඒ වගේම මෙන්න මේ තියෙන ලොට් නම්බර්ස් උයි. මෙන්න මේවා නිසා තමයි මේක ඔරිජිනල්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන් මේල් එකකින්. එහෙම නැත්නම් මේක මේ ලේබල් එකක් තියෙනවා දෙකක් තියෙනවා මේවා ෆේක් කියලා බොරු කතන්දර කියන්න එපා. ඒවා දන්නේ නැති මිනිස්සු කියන කතන්දර. ඉතින් ඔයාලට ජෙනුයින් ප්‍රොඩක්ට් එකක් ගන්න ඕන නම් ප්‍රොඩක්ට් එකක් ගැන දැනගන්න ඕන නම් ඔයාලා එන්නම ඕන තැන තමයි සප්ලිමන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ. අපේ බ්‍රාන්චස් තියෙනවා කිරිබත්ගොඩ කුරුණෑගල නිගම්බෝ. ඉතින් මේ බ්‍රාන්චස් තුනටම ආවත් ඔයාලට හරි දේ දැනගෙන ප්‍රොඩක්ට් එකක් බයි කරන්න පුළුවන්.